දැන් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරපු සමීක්ෂණ වලින් දැන් පුද්ගලයෙක්ගේ මාසික වියදම රුපියල් 16207යි. එතකොට දැන් 4 දෙනෙක් ඉන්න පවුලකට 64000 65000ක් ඕන මාසෙකට ජීවත් වෙන්න. එතකොට ජනතාවගෙන් කී දෙනෙකුට මේ ඒ හා සමාන පවුල් වලින් කී දෙනෙකුට ඒ හා සමාන ආදායමක් ලැබෙනවද? එතකොට ඒකට ආණ්ඩුව දාන විකල්පයක් මොකක්ද කියනවනම් හොඳයි. මොකද මම දැක්කා රුපියල් 16207ක් වෙනකොට එක පුරවැසියෙකුගේ මාසික වියදම හරිද? 4 දෙනෙක් ඉන්න පවුලට 65000යි. දැන් විශේෂයෙන්ම මේක ගොදුරක් බවට පත්ලා තියෙන මුදල් නියෝජ්‍ය ඇමතුමා කොළඹ දිස්ත්‍රික්ක ජනතාවට තමයි මේකේ විශාල පීඩාවක් ලක් වෙලා තියෙන්නේ. මොකද පිටපළාත් නම් කොස් ගහක් තියෙනවා, දෙල් ගහක් තියෙනවා, වී ටිකක් හම්බ වෙනවා. මොකද දැන් කොළඹ ආගනගරේ ගත්තොත් ලුණු ඇටේ ඉඳලා අබ ඇටේ ඉඳලා හැම එකම සල්ලි දීලා ගන්න ඕන. ඒ නිසා ඒවත් මේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනවලදී ඔබතුමන්ලා දැම්මනම් හොඳයි. මොකද හේතුව මේ පළාත් පාලන ආයතනවලට බලය පිහිටවන්න විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව මේ බලය ගැනීම සඳහා තිබිච්ච උනන්දුව උත්සාහය මේ නගරයේ ජීවත් වෙන ජනතාවගේ පීඩාවෙන් මුදවා ගැනීම සඳහා ගන්නවා නම් ඉතාම හොඳයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ.